කොහොමද ඉතින් ඔයාලට welcome to my channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා ඉන්න. මේකට ආස හිතුණා මේක දැක්කට පස්සේ. ඒක ලස්සනයි. නේද? මේ විදිහට දාන්න අන්නේ ඒ වගේ බෙල්ට් එකක්. ඒක හරිම ලස්සනයි. Hi, කොහොමද ඉතින් ඔයාලට? මම අද ආවේ මගේ order එකක් ඔයාලත් එක්ක unbox කරන්න. එකක් තියෙනවා. බලමු මොනවද මේ දෙකේ තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙන්නේ මම රුපියල් 10000කට අඩුවෙන් දාපු order එකේ බඩු ටිකක් තමයි ඉතින් මේ මේක මං හිතන්නේ මම දාපු පස්වෙනි වගේ පස්වෙනි වගේ තියෙන order එක තමයි මේ. කලින් මේ වගේ වීඩියෝ එකක් දාන්න හිතුන්නේ නැහැ මට. හැබැයි මට මේ පාර හිතුණා මේකේ වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. බලමු මේ දෙකේ මොනවද කියන්නේ කියලා. සලාම බලමු මොකක්ද මේ එකේ තියෙන්නේ කියලා. එකේ මොකක්ද තියෙන්නේ කියලා බලලා අනිත් එක බලමු. මේකේ මොකක්ද? මේකේ තියෙනවා 1 තුනක් තියෙනවා. මේ ඒ පාර්සල් එකේ 3ක් තිබුණා. මම හිතන්නේ මේ 3 මේ තියෙන්නේ. මේක hair stick එකක්. මම හිතන්නේ මම මේක hair stick එකක් මේක මොකක්ද මට මතකත් නෑ මම මොනවද දැම්මද කියලා. දැක්ක ගමන් මේ ටික දැම්මට පස්සේ මොනවද කියලා මතක නැහැ. කියටෙක්ස් එකක්. ඒක හරිම ලස්සනයි වගේ. මේක ජෙල් නේල් පොලිෂ් එකක්. හරිද? කාලම තමයි බලන්න වෙන්නේ. ඒකේ කලර් එක හරිම ලස්සනට පේනවද? හරිම ලස්සන කලර් එකක්. හරි මේක ඒක ලස්සනට මේ කොහමද ඒවල පැක් කරලා ඉවර තියෙනවා. මේක ළමයි මේ hair stick එකක්. මම මේක දැම්මේ මගේ කොණ්ඩේ. ඒ කියන්නේ මොකක් හරි කොහේ හරි යනකොට උනත් නිකන් කරන්ට් එක වැදිලා වගේ මේ ඉස්සිලා තියෙනවා. අන්න ඒකට මෙන්න මේ hair stick එක මම ඕඩර් කළේ. බලමු මේක try කළාම තමයි බලන්න වෙන්නේ කොහොමද කියලා. හරි එතකොට මේකෙන් 3ක් තියෙනවා. අන්න මම 3ක් දැම්මද කියලා මට මතක නැහැ. හැබැයි මේක මේ hand cream එකක් මේක. ඒක මම හිතනවා හොඳ ඇති කියලා. මේකත් බලන්න වෙන්නේ පාවිච්චි කරලම තමයි. ඒක 3ක් තියෙනවා ඇවිල්ලා. දැන් 3ක් දාන්න ඇති. හරි එතකොට ඒ පොඩි පාර්සල් එකේ තිබුණේ ඒ ටික. දැන් අපි බලමු මේක මොනවද කියන්නේ. මේක තමයි වැඩි බඩු ටික තියෙන්නේ. මොනවාද මේක තියෙන්නේ කියලා බලමු.
ලොකු ඕඩර් එකේ මොනවද තියෙන්නේ කියලා. කොහොමද මට මේක හම්බ වෙන්න ගියේ සතියක් වගේ. කොහොමද මම හිතන්නේ මම දාපු හැම ඕඩර් එකක්ම මට සතියකින් වගේ හම්බ වෙනවා. අනේ මේක එකමලයි තියෙන්නේ. මම මේකෙන් මල් 5ක් වගේ තියෙන ලස්සන මල් 1ක් තමයි ඕඩර් කළේ. ඒකෙන් එක මලයි තියෙන්නේ. ඒක මගේ ප්‍රශ්නයක්ද? එක මලයි දෙන්නේ ඇවිත් තියෙන්නේ. සමහර විට මම ඒක හරියට බලන්න නැතුව ඇති. බලන්න නැතුව තමයි එක මලක් ඕඩර් දාලා තියෙන්නේ. ඒක ලස්සනයි. කමන්නේ මම ඊළඟ පාර නෑ ආයෙත් මොකකින් ඕඩර්ස් දාන්න නැහැ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. දැන් නම් හොඳටම වැඩි. ඇත්තටම ඇප් එක ඩිලීට් කරලා දාන්න කියලා හිතලා තියෙන්නේ. දැන් නම් ඒ තරමට දැන් හොඳටම වැඩි. හොඳටම වැඩි. ආයෙ ඕනේ නැහැ. මේක අපේ අම්මට තමයි මේක දැම්මේ. හරිද? අම්මට මේක දාන්න හේතුව අපේ ගෙදරට දැන් ඕඩර්ස් එනවා වැඩිනේ. අපේ අම්මා මාව කන්න හදනවා. හරිද? ඊට පස්සේ මම අම්මට කිව්වා නැහැ මෙහෙමයි හරිම අඩුයි. ඒ නිසා තමයි මම මෙහෙම ඕඩර්ස් දාන්නේ අරකයි මේකයි කියලා. ඉතින් හරිම අඩුයි කියලා මම අම්මට කිව්වට පස්සේ අම්මත් ඉතින් මගේ ඇප් එකකින් මෙන්න මේ වගේ ටිකක් දාගත්තා. හැබැයි මම හිතන්නේ මේක අම්මට ඇති වෙයි කියලා. එහෙම වුණොත් ඒකත් මට තමයි. හැබැයි හොඳයි. ඒක ලස්සනට තියෙනවා. බලමු. අම්මව ෂේක් කරගන්න තමයි මම මේ ටික දැම්මේ. හරිද? ඒක බලමු ඔයාට දීලා ඔයාට ඇති වෙන්නේ නැත්නම් ඒකත් මගේ තමයි. නෑ ඒක ඇති. ඒක ඇති වෙයි. මේක මොකක්ද? මෙහෙම එකක් තියෙනවා. මම හිතන්නේ මේක hair oil එකක්. හරි මේ තියෙන්නේ hair oil එකක්. ඒව නම් ඉතින් ළමයි ගාලම බලලා තමයි කොහොමද කියලා කියන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ මේක container box එකක්. මේක මම දැම්මේ අර චුටි කරාමු අනම්මනම් ඒවා තියෙනවනේ. අන්න ඒවා මේ හැමතැනම දාන්න නිසායි මම මෙන්න මේක දැම්ම. එතකොට පුළුවන් මෙන්න මේකේ චුටි ඒවට දාලා තියන්න. එතකොට නැති වෙන්නේ. එතකොට හොයා ඉන්න ඕනේ නැහැ. මේකේ දාලා තියන්න පුළුවන්. එහෙම එකක් තමයි මේක. එතකොට මේක කියුට් බෙල්ට් එකක්. චූටි හැබැයි හරිම ලස්සනයි මේක. ඒක වගේම තියෙනවා. මම මේ වගේ ෆොටෝස් වලට දාන්නම් වීඩියෝ එකේදී. මේක අර මේ විදිහට දාන්නේ. අන්නේ ඒ වගේ බෙල්ට් එකක්. ලස්සනයි. ඒකත් ලස්සනයි. එතකොට මේක ඒකනම් මගේ එකක්. හරිද? මේක විතරමයි මම මේ ඕඩර් එකේ මට ඇඳුමකට කියලා දැම්මේ මේක. හරිද? මේක විතරයි මට ඇඳුමකට දැම්මේ මේ පාර ඕඩර් එකේ. හරි. ඒක ලස්සනයි. මේක නම් වෝල් ස්ටිකර් එකක්. මේ දෙකම වෝල් ස්ටිකර්ස් දෙකක්. මේ දෙක මම මේ වගේ ෆොටෝස් දාන්නම්. දෙකම වෝල් ස්ටිකර්ස් දෙකක්. එතකොට මේක නම් කැප් එකක්. අනේ ඒක හරිම ෂූයි වගේ බලන්න.
තියෙන්නේ. ඒක මට දාලම් පෙන්නන්නද? මම දන්නේ නැහැ මේක කොහොමද මේක හරි විදිහටද මම දාලා තියෙන්නේ කියලා. බලමු. මේක කැප් එක. මේක හරි සීතලයි. මේක ඔය හරියනකොට අනික මෙහෙමයි. මේක වැඩක් වුණත් නැතත් මට මේකට ආස හිතුණා මේක දැක්කට පස්සේ. හරිද? ඔයාලා මම එහෙනවද දන්නේ? මේකට ආස හිතුණා මේක දැක්කට පස්සේ ඉතින් මේකේ ඕඩර් එකක් දැම්මා. ඉතින් මේ තියෙන්නේ මම අර ඔයාලට පෙන්නපු වෝල් ස්ටිකර්ස් දෙකෙන් එක ස්ටිකර් එකක්. මේක මම බෙඩ් එක ළඟ තමයි අලවලා තියෙන්නේ. මේක ඔයාලට කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඒක හරිම ලස්සනයි. හරිම ලස්සනට තිබුණා මට නම්. මේ විදිහට තමයි මම ඒක අලව ගත්තේ. එතකොට තව තියෙනවා මේක අපේ අම්මගේ දෙකක්. මේකත් එන්නේ අම්මම තමයි. දැන් අම්මගෙන් බේරෙන්න බැරි වෙලා තියෙන මේ එකක් තියෙන්නේ මට. දැන් අම්මා මේ දකිනවා මට කියලා ඉල්ල ගන්නවා මගේ ඇප් එකෙම බලපන්. මේක අපේ අම්මගේ අර මොනවද? යා ඩයි කරන්නේ. අන්න ඒකට ඕන වෙන සෙට් එකක්. ඇත්තට මේක ලාභයි. මම නම් හිතන්නේ මේක කඩෙන් ගන්න ගියා නම් මීට වඩා ලොකු ගාණක් එනවා. ඇත්තට මේකේ උනේ මේක මම හිතන්නේ 200ක් වගේ. හරිම ලාභයි. හරිම හොඳයි මේ ටික. මේ අර කන හිම වහගන්න පුළුවන්. මේක ග්ලව්ස් ඉතින් ඒ ඔක්කොම සෙට් එකම තියෙනවා. ඒකත් හොඳයි. මම හිතාගෙන ඉන්නේ ඇත්තටම මේකෙන් පස්සේ නම් ආයෙත් රිමෝඩ් එකක් දාන්න නැහැ කියලා. ඇත්තටම කිව්වොත් මම මේ ඇප් එකට පුදුම විදියට ඇබ්බැහි වෙලා ඉන්නේ. දැන් හොඳටම ඇති කියලා තමයි හිතෙන්නේ. මේකත් අම්මගේ උමනාවට දැම්මේ. අම්මට වඩා ඉතින් ඒක මටත් හොඳ වෙයි. මේ බලන්න. ඒක ඔව්. අනේ වැටෙනවා. ඒකේ කෑලි වැටෙනවා. මම දන්නේ නැහැ ඒක කොහොමද මේක අම්මා මේක දැකලා මට කිව්වේ අර අයිබ්‍රෝස් ෂේප් කරන්න මෙන්න මේක හොඳයි කියලා. අනේ මන්ද මේකෙන් කොහොම ෂේප් කරන්නද කියලා මං හිතන්නේ තියෙන ටික ඔක්කොම ගැලවිලා යයි දන්නේ මේකෙන් ෂේප් කරන්න කිව්වොත් නම් මේ මන් දන්නේ නැහැ කොහොමද ඒක හයි කරන හැටි දන්නේ නැහැ. ඒක බලන්න ඕනේ ඇප් එකටම ලොග් වෙලා. මේ බලන්න මෙහෙම මොකක් හරි තියෙනවා. මෙන්න මේම කෑල්ලක් තියෙනවා. මේක මෙතනට මෙහෙම සෙට් කරන්නත් බෑ. බලමු අපි ඒක කොහොමද කරන්න තියෙන්නේ කියලා. මේක charge කරන්නත් තියෙනවා. මේක චුට්ටක් මෙහෙම කරන්න පුළුවන් එකක්. charge කරන්නත් පුළුවන්. මේක මෙහෙම බලමු මේක කොහොමද සෙට් කරලා ඒක කොහොමද වැඩ කරන්නේ. මෙහෙම කරාම වැඩ කරනවා. හරි. මේ තියන්නේ ඒක. මේකත් පොඩි ගානක් තමයි ඕනේ. මේක මම හිතන්නේ කඩෙන් ගන්න ගියා නම් මට ගන්න හම්බ වෙන්නේ නැහැ මේ මම ගත්ත ගානට. මම මේ දාපු හැම ඕඩේ ගම්ම රුපියල් 2000ට අඩුයි. 2000කට අඩු ඒවා තමයි මම මේ හැම එකක්ම දාලා දෙන්නේ. ඉතින් ඒ ගානට කොහොමද ගන්න බෑ මේ වගේ දෙයක්. මේක නම් කේබල් එක. ෆෝන් කේබල් එක. මම මේක දැම්මේ නම් මගේ කේබල් එක තියෙනවා. ඒක කොයි වෙලේ මං අතින් දැන් 2-3ම එහෙම වෙලා තියෙන නිසා මට ෆෝන් එක charge කරගන්න මේ වගේ එකක් ගෙනත් තියාගන්න එකම හොඳයි. නැත්තම් ඉතින් ඉවරයි. මේක බලන්න. මේක චූටි පේනවද ඔයාලට? මේක චූටි earrings දෙකක්. හරි ලස්සනයි.
හරිම කියුට්. ලස්සනයි. ලස්සනයි. ඒක හරිම ලස්සනයි. කියුට්. ඉයරින්ග්ස් දෙක. හයි. එතකොට දැන් මේ ඕඩර් එක ආවේ එන වෙලාවේ අපේ මට අපේ ගෙදරට කරන්ට් එක තිබුණේ නැහැ. ඉතින් අපේ අම්මා මේක ආපු වෙලේ ඉඳන් මම කොහමද අද මේකේ වීඩියෝ එකක් දාන්න ඕනේ. මේ නිසා මේක බලන්න බෑ. වීඩියෝ එකක් දාන්න ඕන කරන්ට් එක එනකම් ඉන්න ඕනි කියලා. හරිද? පුදුම ඉවසිල්ලක් නැති කෙනකින් ඉන්නේ මේක බලන්න. හරි. අන්තිම එක. ආයෙ නෑ. ඉවරයි. අන්තිම එක මේක. මේක මට මතකයි මේක මම දැම්මේ සන් ක්‍රීම් එක. සන් ක්‍රීම් එක ගාගෙන නම් යන්නේ නැහැ කොහෙවත්. ඒ වුණාට මේ හදිසියෙන් හරි කොහෙද යන්න ගත්තොත් කොහෙවත් යන්න ගන්න ක්‍රීම් එකක් මට හිතුණා සන් ක්‍රීම් එකක් කරන් තිබ්බොත් හොඳයි කියලා. හරිද? හදිසියෙන් කොහෙද යනවා නම් ගාගෙන යන්න සන් ක්‍රීම් එකක් කරන් තිබ්බොත් හොඳයි කියලා හිතුණා. ඒ නිසා මේක ගත්තා. මේක තමයි අන්තිම ඕඩර් එක. හරි මෙච්චරයි මේ පාර්සල් එකේ තිබුණේ. මෙච්චරයි කොහෙන ගොඩක් තියෙනවා. මම හිතනවා මම ආපහු තෙමෝ එකකින් ඕඩර් එකක් දාන එකක් නැහැ කියලා බලමු. ඉතින් මේක තමයි මගේ තෙමෝ ඕඩර් එක. බලමු මේක මගේ අන්තිම ඕඩර් එක වෙයි කියලා හිතනවා. හැබැයි ඇප් එකට ගියාට පස්සේ ඒව දැක්කම ආපහු ඕඩර් එකක් දාන්නමයි හිතෙන්නේ. ඉතින් ඇත්තටම ඕඩර් එකක් දාන්න තමයි හිතෙන්නේ. හරි. එහෙනම් අදට ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරපු කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න. subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න. අමතක කරන්න එපා.